බුදුදාන මහත්ති පියුතු භාගවතු බුදුදාන වහන්සේ කාපු භාවයක පියුතුනේ පරිදි කියලා ඉන්නවා. මේ පරිදියා ධර්මදත්ත රජුවන්ගේ ආරක්ෂකය කාර්යයේ මිනිසයා බොහොම ආවරේ කූඩුවට දාලා ඇත් කරනවා. කමන්නේ තල තමයි කූඩුව තියෙන්නේ. ඒ රජුවන්ට හැමදාම වස්මාලුවක් තියෙනවා. හැමදාම වස්මාලුව තුන්වෙනියටවත් තියෙනවා වස්මාලුව. ඉතින් මේ විදිහට පින්වතුනි හැම වෙලෙම වස්මාලුව පුයන නිසා නිතරම ආරක්ෂකයේ ඉන්න තැන වස්මාලුවට ජයවෙනවා. ये भार्य हमें मकान का ले उसका भार्य फिर उन्हें पिया में लगी है ना कमर आने के जाना दिया आगे ना आई कलट में लावत पूर्व के हो इसका अनाज के भी करता है मेरे अपने काम में मेरे चौबीस ने काम में की होया है काल लावत पूर्व के हो तो वाला भार्य जो हमें पूर्व कला का पूरी किला दिया अवश्य लावत पूर्व के हो अभी तब निश्चित है මොනෝකේ අවිද්දා රැඳ උදාගන්න ඉතරම නේ කොළෝකේ කියලා පොළ වැඩේ කළා රැට නිදා ගන්න අනිවාර්යෙන් ඉඳලා තමයි මගේ යන තරම් කොහේ නිදාගත්තත් කැපලයි කියලා ඒ වගේ ඉස්සපින් යාගේ ඉඳලා යනවා ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පින්වතුනි අපි කවුරුත් එහෙමයි කොහේ මොන විදිහට ගියත් ජීවිතයේ අවසාන තමන්ගේ නිජ භූමියටපත් වෙනවා इतने बहुत सा पार्टियां थी ना वहां से करा दरअसल पिंगवतुनी ये आरक्षण में इन्हें तनी वहां से पियमरे आना पाक के मैं काक को पियमरे जरा तो पिंगवतुनी काक का जरा लेस बोला हैंडल करना बाला को पिंगवतुनी ये गया तकुली इन्हें माफ किया के लेने चाहिए खाने में कुछ नहीं ඉතහානයක් හම්බුනාගේ සතුටක් ඇති වුණා. බුලකට ලැබුවා. පිළිහිට අතුලට ගියා. අතුලට යනකොට පිළිගොතුනේ අර ගෝසත් පාරියා කෝරුවට ආවා. කෝරුවට එනකොට පිළිගොතුනේ මේ ගෝසත් පාරියා අපිට දැකලා ආපස්සට ගියවලු. අපිට ගෝසත් පාරියාගේ පස්සේ ගියවලු කියලා. චිතදුරක් දැනගොත් මොකටද ගෝසත් පාරියා අහනවා. අනේ ඒ කපුටෝ मां उबट बोलो अर्धात्रा तुम मागी पस्ती पाना आपको तो ये वाले कार्बन में नहीं पा मां वो खाने में पस्ती नहीं है मां तो ऊपर जाता है ऊपर ये पी वाला आप जाते हो उबट्टे को वास्ते करना सारते हो नरो वो सब पानिया पिंगुतनी एक विश्वास के लिए जब पिंगाते नहीं तो आप ही जीवन जीवन है और अन्य उबट्टे इंदाई बटोरी අවසානයේ ගොඩසක් පරිවියා අර ආරක්ෂකයේ ඉන්න තරකේ කපුටවත් එක්කගෙන ගියා. ගොඩසක් පරිවියේ ඉච්ච කපුටෝසා ආරක්ෂකයේ උසලට ඔගේ ආන්නේ එක්කගෙන ආවද කියලා පරපූර්ණයක් කපුටක් පූර්ණලා කපුටක් කිව්වොත් ගොඩසක් පරිවිය වගේ බලනවා. ඉතින් මේ කපුටයි ගොඩසක් පරිවියයි ඉන්න උදේ යනවා අර හැන්දාවට පූර්ණට එනවා. දවසක් පින්වතුනි හැන්දාවට එනකොට बावड़ा उदीर राज्यवार कोयान महा विशाल गुड़ा किनाला तंत्र वरे इल्लल किया तन कापट कल्पनाचा भूगोल गमकडे केवळ इल्ल पोगडवा लावसने गुडबेटी लावसला बाळू आरने कानी මෙච්චර කෑමක් මගේ ඇත්තට ළඟ තියෙද්දි පිළිපෙණී මම උඩට යන්නේ කියලා කොහොමද අවුදනේ එළියුණා ඒ විලාගේ මොකක් කර්මය කම්පියුටර් කතා කරලා අපි දැන් හන්දේව කියුවා මේ කපුටයි කපුට උපායක් කෙරුවා අද නොගියේ වෙන්න ඕනේ කියලා. මොකද ඒක උපාය අදනම් මගේ බඩ හරි අමාරුයි කිව්වා. බඩේ උදාවක් කිව්වා. කපුටට වයවන්නේ දෙන්නේ නැහැ. කපුටන්ගේ බඩ දෙන්නේ නැහැ. නේ? කොච්චර කෑවත් ඇතිවීමකුත් නැහැ. කපුටන්ගේ බඩ දෙන්නම කියලා කියන්නේ පින්වතුනි කෙලෙකි කියලා මේක පාන්තිලා පොළවල දුන්නාට විතරයි. ඉතින් මේ විදිහට මේ ගෝසත් පරිවිය කල්පනා කළා මේ නම් මේ ඉඳි හොස්පිටල් වැඩි දෙන්න තමයි මේ අද මේ කපුට රැක් වෙන්නේ. කෙලින් ගාවයි උගුරු ගාවුනේ කෙලින් ගාවව කාර්යුවාක කියනු මස්තික අනුභව කරන්ට නේන්නේ පායක් කියලා ලෝකික කරන්නේ. අනේ මිත්‍රය ඇත්තටම
තිබුණා. හරි අමාරුයි. සමහරවිට අපි ගුරු කියන්නේ බොහෝ පිළිගන්න බැරි වුණාට පස්සේ අපි කියන ඇත්තමයි නේ ගුරුවිය ඇත්තමයි කියලා කියනවා. අතරාපේ කියනවා. අපි අනිත් නෝපු බලලා කියනවා සමහරක් වෙලාවට. සමහරක් අය මේ බණීන දරුවෝ බලලා කියනවා. බුදුහාමුදුරුවෝ බලලා කියනවා. එනිසා බොරු කියනවා. ඒ වගේම කපුටක් පිළිවෙලට නොසෑහෙන්න නිවුරලා කියවල නෙමෙයි අත්තරම කඩේ වාගෙන ඉන්නේ කියලා. හොඳයි ඉතල කමන්නේ ඔබ ඉන්නේ හැබැයි අර ජීවන කියලාම මොස්ටි කියලා ඇඩ් කරනවා ගණන් පාටි. ඒ වගේම අපි ජීවිත විතර මොකක්ද? ඉතින් මේ උසස් කාර්යයේ ඉඳලා බලන්න කියන්නේ. බලන්නේ ඉතලා මොකද කලේ පිටවලාවක් වෙනවද ආරක්ෂකයන් තේරෙන්නේ නැහැ. ඒකනේ ආරක්ෂකයා රාජ්‍යවල පුරාන්ත මාත්‍යක් නිපේ කියලා එළියට ගියා. ඒක මොකද ආරක්ෂකයා උදේම උචිත කාර්යය. මේ කපුට වලින් ගියලා පිටුතුනේ අර ඉපුණ කියලා තියෙන හත්ටි අන්තෝට යනවා. උදාහරණයක් පිටුතුනේ හත්ටි කරනවා. හත්ටි ප්‍රවේශ සත්‍යක ආරක්ෂකයා එළුවගෙනාව. අයියෝනේ කපුටා රාජ්‍යවල කොලිපු පස්සේ පෙරළුවා ඉඳී කියලා අල්ලගත්තා. අල්ලගෙන මොකද කළේ? නිය රාජ්‍යවල කාලවල නෑ කපුටික ගැලුවා. කපුටගේ කපුටික ගලවලා අත්හැරලා දැම්මා. දැන් විරෝධකත්වය දුක්තර කියලා අල්ලන්නේ. කූඩුව දාගෙන දැන් හවස පිටුපිට කුසක් කරගියා. කුසක් කරගියනකොට කපු ගලවලා වේදනාවේ මේ කපුටා ඉන්නවා. කුසක් කරගියම මම අච්චර පාටිලා තියෙනවා. මම අච්චර ඔබ විශ්වාස කරලා ගියා ඔබේ පහක් ගතිගුණ ශරීරයනේ ඔබ රාජ්‍යවලට තිබුණු වස් වරේ කාන්ත ගියානේ කියනවා. බලන්න පිටුතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේකම ආසාවකින් සීමාවක් ලැබුණාට පස්සේ මොකද වෙන්නේ? ඕනම දෙයකට ආසාව අසීමාන්ත තිබුණාට පස්සේ මිනිස්සුන්ට පිටුතුනේ සමානක් වෙලාවට ඒ කුටිකල්පත් වෙනවා. ගරුකාරකත් වෙන අවස්ථාවේ වක්කකත් කල්ක කියන මිනිස්සු ගන්නේ. නේ? ඒක බුදුරජාණන් දේශනා කරන ආසාව පිටුතුනේ ඇති වුණාට පස්සේ මිනිස්සු රාගින් වත් වෙනවා.